මාත් එක්ක කාගිල්ස් එක පැත්තට යමුදු පොඩි රවුමක්. දින ප්ලෑන් එකක් තියෙනවා අද මට චිකන් ස්පිනච් සුප් විත් ගාලික් ටෝස්ට් හදන්න. ඉතින් මම ඒකට ඕනි ගාලික් ටෝස්ට් එකට ඕනි පාන් එකක් ගන්න තමයි මේ පොඩි බේකරි එකට ආවේ. ඉතින් මේකේ මේ බේකරි එකේ තියෙන අයිටම් ඇත්තටම ගොඩක් රසයි වගේම රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් වෙලාවක try කරලා බලන්න මේ වගේ තැනකින්. ඉතින් මම ඉස්සරම ඊළඟට කාගිල්ස් එකේ ගිහිල්ලා ඉස්සරම කරන්නේ පාන් එක රැක් එකෙන් දාලා මට ඕනේ චිකන් ස්පිනච් සුප් එකට ඕනේ චිකන් ටිකක් ගන්න යන්නේ. ලොකු ප්‍රමාණයක් නෙමෙයි පොඩි පීස් එකක් ගන්න තමයි මම යන්නේ. ඉතින් සුප් එකට විතරයි මට චිකන් ඕනේ. ඉතින් මම බලලා මෙතන තිබුණා බෝන්ලස් චිකන් එක. ඉතින් ඒකේ පීස් එකක් ගත්තා. එතන මට මතක විදිහට තිබුණේ ග්‍රෑම් 170ක් හෝ 80ක්. ඒකේ පීස් එයාට කියලා එතන ඒ චිකන් පීස් එකක් කිරාගෙන ඒකට බිල් එකක් ගහගෙන ඉතින් ඒකත් අරගෙන මං හිතුවා ඩෙසර්ට් එතකොට ඔය යෝගට් වගේ තියෙන්නේ ඒ පැත්තට පොඩ්ඩක් යන්න මොන හරි මං ආස දෙයක් ගන්න තියෙයිද කියලා බලන්න. ඉතින් ඒකේ බැලුවා වටලප්පම් කැරමල් පුඩින් දෙකම අරගෙන බැලුවා. ඒ වුණාට මට ඒකේ පෙනුමත් එක්ක මට ඒක ගන්න හිතුන්නේ නැහැ. මට හිතුණා එක්කෝ රස නැති වෙයි, සීනි ගතිය වෙනස් වෙයි, සමහර වගේ තියෙනවානේ ස්වීට්නස් එක වැඩි. ඉතින් එහෙම ප්‍රශ්නයක් ඒ කියලා මට හිතුන නිසා මම හිතුවා හැමදාම කොහොමද ෆේවරිට් නේ මගේ වැනිලා අයිස්ක්‍රීම්. ඉතින් මම හිතුවා වැනිලා අයිස්ක්‍රීම් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මම මේ කැරකි වැනිලා අයිස්ක්‍රීම් එකක් තමයි හොයන්නේ, ලොකු එකක් නෙමෙයි. ඉතින් මම බලන්නේ මිලිලීටර් 500ක. ඉතින් මෙතන ඒක මේ කූලර් එකේ තමයි මිලිලීටර් 500 වැනිලා අයිස්ක්‍රීම් එක තිබ්බේ කාගිල්ස් එකේ. ඉතින් මම ඊට පස්සේ කාගිල්ස් එකේ මේ මැජික් බ්‍රෑන්ඩ් එකේ අයිස්ක්‍රීම් එක. ඉතින් මම ඒකෙනුත් එකක් අරගෙන මේ සාමාන්‍ය වැනිලා අයිස්ක්‍රීම් එක තියෙන හින්දා මම හිතුවා මිල්ක් ෂේක් එකක් වගේ දානවා කියලා. ෆෘට්ස් බැලුවා. ඇපල් නම් ඇත්තටම සෙට් නැහැ. පැලිලා තුවාල වෙලා. එතකොට මේකේ මම බැලුවා වෝටර්මෙලන්. ඇත්තටම මට වෝටර්මෙලන් තෝරන්න බයයි. මොකද මම තෝරන්න දන්නේ නැති නිසා. ඉතින් ඊට පස්සේ බැලුවා අලිපේර. අලිපේර තියෙන ඒවා අමුයි. ඉතින් ඒක ගන්නත් බෑනේ. අමුවේ වර්ගන මිල්ක් ෂේක් හදනවා, ඩ්‍රින්ක් මොනවත් හදන්න බෑනේ. ඉතින් ඒ නිසා මං හිතුවා එතන තිබුණා මං හිතන්නේ කරත්ත කොළඹ. ඒකෙන් අඹ ගෙඩියක් මං තෝරලා අඹ ගෙඩියක් ගත්තා. මම කලින් ඉතින් මේ අරගෙන තියෙන කාගිල්ස් එකේ මේ අඹ ලොකු අවුලක් නැති හින්දා තමයි මේ පාරත් ඉතින් මම එකක් ගත්තේ. ඉතින් මෙතන හිටපු ලේඩි පොඩි වැඩි හිටියේ යාට කියලා බිල් එකක් ගහගෙන කිරාගෙන බිල් එකක් ගහගෙන ඊළඟට යන්න හිතුවා නිවිති ටිකක් ගන්න. මොකද චිකන් ස්පිනච් නේ. ඉතින් ඒ නිසා නිවිති ටිකක් ගන්න ගියා. නිවිතිත් මං හිතන්නේ මං ගිය ටයිම් එක හරි නැද්ද කොහෙද නිවිති තිබුණේ නැහැ. ඒ කියන්නේ පොඩ්ඩයි තිබුණේ. ඉතින් දෙක තුනක් බලලා ෆ්‍රෙෂ් කියලා හිතන හොඳයි කියලා හිතන නිවිති ටිකක් මං තෝරලා ගත්තා. ඊළඟට මොනවද ගන්න කියලා බලමු. ගන්නට වඩා ඉතින් කැරකි ඇවිදකපු එක තමයි කරේ. ඉතින් මොනවද ගන්නේ තව මොන හරි අඩුපාඩු තියෙනවද. ඉතින් ලොක්කි වගේ ඔක්කොම අතර ගත්තට පස්සේ හිතන ඉතින් අයිටම් වැඩි වෙනවා නේද, තව මොන හරි ගන්න වෙයි නේද කියලා ඔක්කොම ඉතින් අතින් ඉස්සයි යන්නේ නෑනේ. ඉතින් ඒ නිසා පොඩි රැක් අරගෙන දැන් ඉතින් මේ වගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් මේ තියන්නේ. ඒ අතට වීඩියෝ එක කාගිල්ස් එකේ එන වෙලාවට පොඩි හිටියා. ඉතින් එහාට මෙහාට ඇවිදලා ඕන දේවල් එපා දේවල් ඔහේ ඉතින් බලන්න හිටියා. මොකද ඉතින් වෙලාවදී අවශ්‍ය දේවල් ඉතින් ගත්තා. ඉතින් හිමීට දැන් ඔය බලන්නේ චොක්ලට් හරි මොන හරි කන්න දෙයක් ගන්නවද කියලා. ඉතින් ඔයාලා ආසාද රිස්බෙරිලා අලුතෙන් දාපු රිස්බෙරි ඩෙකෝ එකට. මම ඒකේ කොෆි ෆ්ලේවර් එකට මාරම ආසයි. ඉතින් ඒකෙන් කළොත් අරගෙන පොඩක් ආයුර්වේදික් පැත්තට ගිහිල්ලා ඒක තිබුණා මුරුංගා පවුඩර්, එතකොට කරපිංචා පවුඩර්, එතකොට නිල් කටරළු මල් පවුඩර් ඔය වගේ අයිටම් ගොඩක් තිබුණා. මට ගන්න ආසයි. ඒ වුණාට ඉතින් මම ඒවා පාවිච්චි කරන විදිය දන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඒකත් පැත්තකින් තියලා මගේ ආසම ඒරියා එක තමයි ස්ටේෂනරිස්.
ඔයාලට එහෙම නැද්ද? මට නම් ස්ටේෂනරිස් චූටි කාලේ නම් ආසද. දැන් අපි දෙයක් තියෙනවානේ. අපි චූටි කාලේ නම් අර පන්තියකින් පන්තියකට මාරු වෙනකොට අලුතෙන් පොත් අරන් දෙනවා අම්මයි තාත්තයි. එතකොට පුංචි පෑන්, පැන්සල්, කට, මකන ඒ වගේ ඒ ආසාව වන්දමද තාමත් තියෙන. ඉතින් ස්ටේෂනරිස් පැත්තට ගිහිල්ලා ඉතින් බලනවා. ඉතින් එතනින් මම ගත්තේ පොඩි නෝට්බුක් එකක්. මගේ ජොබ් එකේ ඉතින් නෝට්බුක් කියන්නේ කොච්චර තිබුණත් මදි. නෝට්බුක්ස් ඕනි එනවා හැම වෙලේම. ඉතින් ඒ නිසා මම තව අලුතෙන් නෝට්බුක් එකකුත් ගත්තා. චූටි නෝට්බුක් එකක්. ප්‍රෝමේට් ලගේ චූටි නෝට්බුක් එකක්. ඒ අතර ඉතින් මේ තමයි මගේ අවුට්ෆිට් එක. ඉතින් තව පොඩ්ඩක් ඔය රැක් එක බෝතලයකට හේතු කරලා ඉතින් අවුට්ෆිට් එක බලන කමන් තමයි ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඉතින් දැන් නම් මොකුත් ගන්න නැහැ. ඉතින් පොඩ්ඩක් ඔය චුට්ටක් වටේ කැරකි වීඩියෝ එකක් කරලා හිමීට මං ගත්තු අයිටම් ටික බිල් කරගන්න තමයි යන්න හදන්නේ. ඉතින් අයිටම් ටික බිල් කරගමුකෝ. ඉතින් ඒ ලේඩි ඒ අයිටම් ටික බිල් කරනකම් මම කවුන්ටර් එකට වෙලා පොඩි වෙලාවක් හිටියා. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා ආව ගමම්ම කරේ අරගත්තු බන් එක රස බලපුනේ චිකන් සීනි සම්බල් දෙකම හොඳට දාලා රසට සැරට තිබුණා. ඇත්තටම ඒ ගානට ඒ බන් එක ගොඩක් රසට සැරට හොඳට සොෆ්ට් එකට තිබුණා. ඉතින් මේ තමයි මං හදපු ඩිනර් එක chicken spinach soup with garlic toast. මේ මගේ second mini vlog එක. එහෙනම් like එකක් comment එකක් දාන්න. ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරලා යන්න.